හරි පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ඔයා හිතලා තියෙනවද ලෝකෙ භයානකම දේ නියුක්ලියර් බෝම්බයක් කියලා? නැත්නම් බ්ලැක් හෝල් එකක්? ඒ දෙකම නෙමෙයි. විද්‍යාඥයන් කියන විදිහට මේ ලෝකයේ තියෙන අමුතුම දේවල් වලින් එකක් තමයි ඇන්ටි මැටර් කියන්නේ. ඒකේ හරියම පිස්සු වැඩේ මොකද්ද දන්නවද? ඒක සාමාන්‍ය පදාර්ථයක ටිකක් කරේ යවුණු දෙකම නැති වෙනවා. හරියට ඩිලීට් බටන් එකක් එපුවා වගේ. හැබැයි ඒ දෙකෙන්ම නිකුත් වෙන ශක්තිය නම් හිතා ගන්නවත් අමාරුයි. ඉතින් ඇන්ටි මැටර් කියන්නේ මොකද්ද? ඇයි මේක හදන ලෝකේ ලොකුම විද්‍යාගාරවලට දාඩිය දාන්නේ? ඒ වගේම විශ්වයේ ලොකුම අභිරහසත් මේකට සම්බන්ධයි කියන්නේ ඇයි? අද අපි ඒක ගැන කතා කරමු. මුලින්ම ඇන්ටි මැටර් කියන්නේ මොකද්ද? මේක තේරුම් ගන්න ලේසිම විදියට කියන්න. ඔයා කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් හිටගත්තොත් ඒක ඉන්න කෙනා ඔයා වගේමයි නේද? ඒත් අත මාරු වෙලා දකුණු වම වෙලා ඇන්ටි මැටර් කියන්නේ අන්න ඒ වගේ concept එකක්. ෆිසික්ස් වලට අනුව හැම අංශුවකම වගේ එයාගේ ඔපොසිට් පාර්ට්නර් කෙනෙක් ඉන්නවා. උදාහරණයක් ගත්තොත් ඉලෙක්ට්‍රෝන එකකට ඉන්නවා ප්‍රෝටෝන කියලා කෙනෙක්. දෙන්නගේ බර එකයි ඒ charge එක විරුද්ධයි. ඉලෙක්ට්‍රෝන එක නෙගටිව්, ප්‍රෝටෝන එක පොසිටිව්. දැන් හිතන්න. මේ දෙන්න හම්බුනො මොකද්ද වෙන්නේ? ෆයිට් එක. නෑ. දෙන්නම එකපාරට අතුරුදහන් වෙලා යනවා. ඒ වෙනුවට එතනින් පිට වෙන්නේ අතිවිශාල ශක්තියයි. ඒ නිසා තමයි අයින්ස්ටයින් කියපු E = mc වර්ගය කියන සමීකරණය මෙච්චර ෆේමස් වෙලා තියෙන්නේ. ඒත් අපිට මේක හදලා විකුණන්න බැයිද? ඒක තමයි ප්‍රශ්නේ. අපිට මේක පොළවෙන් සාගරයෙන් ගන්න බෑ. ෆැක්ටරි එක හදන්නත් බෑ. ඒ වෙනුවට ලෝකේ තියෙන ලොකුම මැෂින් එකක් ඕනි. ඔයා CERN ගැන අහලා ඇති. එතන තියෙන Large Hadron Collider කියන මැෂින් එක කිලෝමීටර් 27ක් දිගයි. ඒක ඇතුලේ අංශු ආලෝක වේගයට කිට්ටු වේගයකින් යනවා. ඊට පස්සේ ඒවා එකිනෙකාට හප්පනවා. ඒ ගැටීමෙන් තප්පරයකින් කොටසක් විතර ජීවත් වෙන ඇන්ටි මැටර් අංශු වී වෙනවා. හැබැයි ඒක හදන්න යන වියදම හිතා ගන්නවත් බෑ. ඒ නිසා තමයි ඇන්ටි මැටර් කියන්නේ ලෝකයේ මිල අධිකම ද්‍රව්‍යයක් කියලා කියන්නේ. හැබැයි තව කතාවක් තියෙනවා. අපි හිතමු ඔයා කොහොම හරි ඇන්ටි මැටර් හදාගත්තා කියලා. දැන් කොහෙද ඒක තියන්නේ? බෝතලයක් ඇතුලේ? බෑ. යකඩ පෙට්ටියක් ඇතුලේ? ඒත් බෑ. මොකද මේක ඕනම පදාර්ථයක් ගැවුනොත් ඉවරයි. ඒ නිසා විද්‍යාඥයෝ කරන්නේ ඒක කිසිම දෙයක නොගෑවෙන විදිහට චුම්බක ශේෂ්ත්‍රයක් ඇතුලේ පාවෙන්න දෙන එක. බිග් බැං එකේදී මැටරුයි ඇන්ටි මැටරුයි දෙකම සමාන ප්‍රමාණයෙන් හැදිලා තිබුණා. එහෙනම් අද අපි මැටර් වලින් හැදුණු ලෝකයක ඉන්නේ ඇයි? ඇන්ටි මැටර් ටික කොහෙද ගියේ? මේ ප්‍රශ්නෙට අද වෙනකන් කිසිම විද්‍යාඥයෙක්ට සම්පූර්ණ උත්තරයක් නැහැ. ඒ නිසා තමයි විශ්වයේ ලොකුම අභිරහසක් කියලා ඒකට කියන්නේ. ඇන්ටි මැටර් වලින් අපිට වැඩක් තියෙනවා. PET ස්කෑන් කියලා ඉස්පිරිතාලවල ස්කෑන් කරන එක ගැන අහලා ඇති නේද? මේ මැෂින් එක ඇතුලේ ඇත්තටම භාවිතා කරන්නේ ඇන්ටි මැටර්. ඒ කියන්නේ අද ඔයා හිතනවට වඩා ඇන්ටි මැටර් අපේ ජීවිතේට ළඟින්ම ඉන්නවා. ඉතින් ඇන්ටි මැටර් කියන්නේ නිකන් මිලාදික දෙයක් විතරක් නෙමෙයි. ෆිසික්ස් වෙනස් කරන්න පුළුවන් දෙයක්. එහෙනම් subscribe කරලා like කරලා comment කරන්න.